හායි කොහොමද වෙලාවට? ඉතින් අද අපි කුරුණෑගල වැව්ගල පන්සල තමයි යන්නේ. හිතන් ඉන්නේ. ඉතින් අද මගේ ගමන් සහයට මල්ලි ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි දැන් ඉන්නේ කුරුණෑගල වැවරවුමේ. මෙතන මාර ලස්සන හවසට. ඉතින් අපි යමු ඉතින් වැව්ගල පන්සල බලන්න. ඉතින් අපිට මේ පන්සලට මේ බයික් වල වාහන වල යන්න පුළුවන් පාරක් තියෙනවා. ආයේ මේ උඩටම පඩිපෙළ යන්නත් පුළුවන්. ගල් පඩිපෙළක් තියෙනවා. ඒක දිගේ යන්නත් පුළුවන්. ඉතින් මම නම් ඉතින් කැමති හැමදාම ඉතින් මේ පයින් යන්න තමයි. ඉතින් අපි යන්නේ දැන් පයින් තමයි යන්නේ දැන්. මෙහෙම පඩි උඩටම හදලා තියෙනවා. පන්සල ගාවට වෙනකම් මෙහෙම යන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මම වගේ ඇවිදින්න ආසයි නම් පඩිපෙළ වල යන්නේ ආසයි නම් ඔයාලට මෙහෙම යන්න පුළුවන්. මෙතන නැග්ගාම උඩට ගිහින් නැග්ගාම මේ කුරුණෑගල වැව සම්පූර්ණයෙන් වගේ පේනවා. එතුගලක් පේනවා. ඉතින් ඉන්න මම ඔයාලට ඒක පෙන්නන්න. ඉතින් ඔයාලට මේ කුරුණෑගල වැව සම්පූර්ණයෙන් වගේ මෙතන නැග්ගාම හොඳටම පේනවා. ඉතින් මේ ඈතින් පේන්නේ එතුගල. එතුගලට මේ අද මිස් වෙනවා පේනවා. දැන් මාර්සෙනගක් ඉන්නවා. ඔයාලා පේනවද මේ පහරි තම කට්ටිය උඩට යනවා. උඩ ඉතින් අපි පන්සල උඩටම ආවා. ඔයාලට වාහන වලින් ආවොත් දාන්න පුළුවන්. පන්සල මෙහෙ තියෙන්නේ. තමයි පන්සල මේ තා ලස්සන හැදෙන ගමන් තමයි තියෙන්නේ. මේක ඇත්තට මේ ලස්සන පන්සල. මේ වැව්ගල පන්සලට ආවොත් ඉර බහින දර්ශනේ මහා ලස්සන දැක් ගන්න පුළුවන්. ඉතින් අපි ඒක බලන්න තමයි යන්නේ. අපි ඊළඟ බලමු. මේ ගලුවට ආවට පස්සේ මේ පොඩ්ඩක් වර බලාගෙන මේ පතොක් ගස් තියෙනවා. ඉතින් මේ පතොක් ගස් තියෙනවා බලාගෙන ගාලා මේ මගේ
වැව්වල පන්සල ගැන. ඉතින් අපේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මෙතන ලේසියෙන් වෙන්න පුළුවන්. වාහනයක වුණත් උඩටම ආවේකි. ඉතින් ඔයාලත් ඇවිල්ලා මෙතන අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මා ලස්සනයි. ඉතින් අද අපි සමු ගන්නවා නැවතත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.